පාස්කු බෝම්බේ පත් වුණා. අපි පාඩම් ඉගෙන ගත්තේ නේ. ඊට පස්සේ මොකද්ද? COVID-19. වසංගතය. කොවිඩ් දුර වසංගතය ආවා. බොහොම ඉක්මනින් අපි මේවා අමතක කරනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ උනේ අතීතේ අනාගතේ ගැන මිනිස්සු හිතා ඉන්නකොට මේ වගේ දෙයක් වුණාම ඒක කොහොමද දරා ගන්න? ඔකට හොඳ ජනශ්‍රුතිය පොඩි කතන්දරයක් තියෙනවා මම කියලාම පටන් ගන්නවා. එක මිනිස්සෙක් සත්ව ගොවිපොලක වැඩට ගන්න හදනවා. ගොවිපොලේ අයිතිකාරයා දැන් ඉන්ටර්වයුව කරනවා. අහනවා තමුසේ වහිනකොට මොකද කරන්නේ?